මේ මගේ පළවෙනි YouTube වීඩියෝ එක. අපි මුලින්ම ගිහ බඹරකන්ද දියඇල්ල බලන්න. අපිට ඉතින් මේ පාර චුට්ටක් වැරදුනා. අපි ආයෙත් ඉතින් මේ පල්ලෙහාට යන ගමන් තමයි ඉන්නේ. ඔන්න ඉතින් අපි කොහොම හරි පාර වරද්දගෙන හරි බඹරකන්ද දියඇල්ල පල්ලෙහාටම ආවා. එතන මාරම ලස්සන view එකක් තියෙන්නේ. ලස්සනට ෆොටෝස් එහෙම ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට දියඇල්ල ළඟටම ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් ඔයාලා ජැකට් එකක් වගේ දාගෙන යනවා නම් මෙතෙන්ට ගොඩක් හොඳයි කියලා මං හිතනවා. ඉතින් බලන්නකො පුදුම ලස්සනක් තමයි තියෙන්නේ. මං ඉතින් ඔන්න මගේ චූටි වීඩියෝ කෑල්ලකුත් ගත්තා. ඊට පස්සේ ඉතින් අපි ගියේ හෝටන් ප්ලේස් වලට. ඔහියෙන් තමයි හෝටන් ප්ලේස් වලට ගියේ. මම මීට කලින් හෝටන් ප්ලේස් වලට ගිහිලා තිබුණේ නැහැ. ඉතින් අපි තෝරගත්තේ ඔහිය හරහා යන්න. මොකද ඔහියත් මම වීඩියෝස් වල දැකලා තිබුණා TikTok එකේ. එතකොට YouTube වල එහෙම ගොඩක් ලස්සනයි. ලස්සන ෆොටෝස් එහෙම ගහන්න පුළුවන්. මාරම ඒ කියන්නේ නිදහස් ඒ කියන්නේ ගොඩක් ඇත්තටම මාර නිදහස් තැනක් විදිහට තමයි මම දැනගෙන හිටියේ. ඉතින් මම තෝරගත්තේ ඔහිය හරහා හෝටල් ප්ලේස් වලට යන්න. මෙතනින් එහාට යනවා නම් ටිකට් එකක් අරගෙන තමයි යන්න ඕනේ. මට මතකයේ විදිහට රුපියල් 800 ගාණක් හරි 900 ගාණක් හරි තමයි වෙන්නේ. හෝටන් ප්ලේස් කියවහම ගොඩක් සත්තු එලිමහන ඉන්නවා කියලා තමයි කියන්නේ. ඒ වුණාට ඉතින් අපි ගිය වෙලාවට අපේ වෙලාවට නම් එහෙම ලොකුවට සතෙක් දකින්න හිටියේ නෑ. චූටි කුරුල්ලෝ සමනල්ලෝ එතකොට වැහිලි හිනියෝ වගේ තමයි හිටියේ. අන්තිමට අපිට මෙන්න මෙයාව හම්බ වුණා.